Hello guys, welcome back to our YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකකින් ආවා. මේක නම් පොඩි vlog එකක්. අපි වැල්ලවත්තට යන්න උවමනාවක් තිබ්බා පොඩි වැඩ වගේකට. ඉතින් අපි 10 මාරට වගේ ගෙදරින් පිටත් වුණා. අපි ගෙදරින් එන්න පාරට දාද්දිම අපිට හම්බුණා මෙන්න මෙයාව. ඔයගොල්ලෝ නම් දැනටමත් දන්නවා ඇති thumbnail එකකින්. ඉතින් අපි චාමරයියව එයා ඉන්නේ අපේ ගේ හා පැත්තේ. පොඩි කාලේ ඉඳන් අපි දන්නවා. හැබැයි අයියා දන්නේ නැහැ. එයාට දැක්කට පස්සේ පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා කිව්වා. ඉතින් අපි එයාවත් හම්බෙලා එහෙමම යන්න පිටත් වුණා. අපි ගියේ වැල්ලවත්තට පොඩි වැඩ වගේක් කරගන්න මං කලින් කිව්වා වගේ. ඔයගොල්ලෝ දිගටම vlog එකත් එක්ක රැඳිලා හිටියොත් බලන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe නොකරනම් videos බලන්නේ please subscribe කරන්න bell icon එකත් click කරන්න. අනේ මුණට ලං කරගන්න ඔය අයියා ඔය බේබි බල යන්නේ ලොකු සරුංගලයක් ගියා. කළුම ගලු පාට ලොකු සරුංගලයක්. ඒකේ ටේල් එක ඒ කියන්නේ ගොඩක් පාතට ඇවිල්ලා තිබ්බේ. ඔය ඒක තමයි බල යන්නේ මේ බේබි. කන්න මුලින්ම මොකද ගොඩක් බඩගින්න හිටියේ. උදේට කාලාවට එතකොට 1:00 2ට වගේ වුණා. එකමාර වගේ වුණා. අපි කෙලින්ම ආවේ මගේ one of my favorite place Coffee Colombo. යුරෝ ලංකා එකෙන් මේක කරන්නේ මං ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ මේකේ කෑම මාරම රසයි. ගොඩාක් ලොකු රෙස්ටොරන්ට් එකකුත් නෙමෙයි, කැෆේ එකකුත් නෙමෙයි. ඒ වුණාට ගියපු අය නම් දන්නවා ඇති මේක ටැමිල් කට්ටියක් කරන්නේ. ඒ කියන්නේ ඔක්කොම ජැෆ්නා ක්‍රමයට තමයි යාළගේ ඩිෂස් හදලා තියෙන්නේ. යාළගේ මේන් ඩිෂ් එකක් තමයි ක්‍රැබ් කරි එක. ඒක අපිට පිට්ටුත් එක්ක ගන්න පුළුවන්. කොත්තු එක්ක රයිස් එක කියන්නේ රයිස් ඇන් කරි එක අපිට එයාලගේ ක්‍රැබ් කරි එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මාරම රසයි ඒක. ඒ කියන්නේ යාලා ජැෆ්නා විදියට හදලා තියෙන්නේ. එයාලගේ ස්පයිසස් වල රසත් මාරම ඒ කියන්නේ මාරම විදියට දැනෙනවා. කෑම වල සුවඳ මතක් වෙද්දිත් ඉතින් කඩට කෙලවනවා. මේක තමයි අපි ගත්තු එක. මම හැම පාරම ආවහම ඕක තමයි try කරන්නේ. පිට්ටු කොත්තු එක ක්‍රැබ් කරි එකත් එක්ක මාරම රසයි. සාමාන්‍යයෙන් එයාලගේ prices උත් ඒ කියන්නේ prices එයාලගේ සාධාරණයි. මොකද සාමාන්‍යයෙන් අපි එළියෙන් වෙන රෙස්ටොරන්ට් එකකින් ක්‍රැබ් කරි එකක් ගත්තොත් ඒක විතරක් මාරම expensive. හැබැයි මෙයාලගේ මේකත් එක්ක මේ කොත්තු පිට්ටු එකත් එක්ක ක්‍රැබ් කරි එක උනේ 1650ක් වගේ පොඩි ගාණක් උනේ. හැබැයි මාරම රසට තිබ්බා. එහෙමයි කියලා යාළගේ කෑමවල ක්වොලිටි එක නැත්තේ නෑ. කකුල කාලේ වලද? භාගයක් අපි එහෙමම ලෙමන් ජූස් එකයි මැංගෝ ජූස් එකයිත් ගත්තා. මේක තියෙන මරයින් ඩ්‍රයිව් එක ඉස්සරහා Google map එකේ දාගෙන ඔයගලන්ට එන්න පුළුවන්.
හොයාගන්න ලේසි. මේ තියෙන්නේ බිල් එක. ඔව් මේ තියෙන්නේ බිල් එක. අපි ගත කැරමල් පුඩින් එකයි, ජැෆ්නා ක්‍රැබ් පිට්ටු කොත්තු එකයි, ලෙමන් එකයි, මැංගෝ එකයි. ඒ ඔක්කොටම ගියේ 3000 ගාණක්. ඊට පස්සේ අපි එහෙමම ඇපල් ඒෂියා එකට ආවා මගේ ෆෝන් එක මාරු කරගන්න. ඉතින් එතනට මගේ ඩේටා ඔක්කොම මගේ අලුත් ෆෝන් එක ට්‍රාන්ස්ෆර් කරගන්න පැය 2ක් විතර ගියා. ඉතින් එතනත් මාර ක්‍රවුඩ් එක නිසා අපි ටිකක් එළියට ගියා. ඒගොල්ලන්ට කරන්න බාර දීලා අපි ටිකක් එළියට ගිහින් ඇවිදලා කරලා ආවා. එතනම පළතුරු කඩයක් තිබ්බා. අපි පළතුරු ටිකකුත් අරගෙන ඊට පස්සේ ගියා මුරුක්කු ගන්න. ඔය මුරුක්කු කඩේ තියෙන්නේ වැල්ල වත්තේ. කලර් ලයිට් එකත් එක්කම තියෙන්නේ වම් අත පැත්තේ. ඕකේ මාරම වෙරයිටිස් ගොඩක් තියෙනවා. අපි එතනට නම් ගියේ පකෝඩා එක ගන්න. ඒ මුරුක්කු එක, ඒ පකෝඩා කියන මුරුක්කු එක මාරම රසයි. ඒක හැමතැනම නැහැ. සාමාන්‍යයෙන් ඔය කජු අනිත් ඒවා නම් ගොඩක් තැන්වල තියෙනවනේ. හැබැයි මේ පකෝඩා එක හැමතැනම නැහැ. ඉතින් මේ පැත්තට આવොත් අනිවාර්යෙන් අපි මේක නම් අරගෙන යනවාමයි. අනිත් එක ගණනුත් එහෙම ලොකු ගණන් නැහැ. ක්වොලිටියට රසට තිබ්බා. ඒගොල්ලෝ ඒ වෙලාවෙම පැක් කරලා මේවා කරලා දෙනවා, සීල් කරලා. ඉතින් බය වෙන දෙයක්වත් නැහැ. මෙන්න මේ ටික තමයි ගත්තේ. එකක් ගන්න ගියාට අර ගොඩක් තිබ්බ නිසා එක එක ಜಾති වලින් ගත්තා. කොහොම හරි මේ මුරුක්කු ටික තමයි ගත්තේ. මේ ඔක්කොටම ගියා. මේ ඔක්කොටම උනේ රුපියල් 1470යි. මම බිල් එක හැඩ් කරලා තියෙනවා. ඔහොම තමයි. ඊට පස්සේ අපි ඒ ටිකත් අරගෙන එහෙමම ආවට පස්සේ ඒගොල්ලෝ අපේ ෆෝන් එක ඔක්කොම ඩීටේල්ස් ට්‍රාන්ස්ෆර් කරලා හදලා තිබ්බා. ඊට පස්සේ ඉතින් ඒකට බෑක් කවර් එකයි ටෙම්පර් එකයි ගහගෙන අපි ඉතින් එහෙමම යන්න පිටත් වුණා. ගොඩක් හවස් වෙලා තිබ්බේ. ඉතින් ඔහොම තමයි ඉතින්. අපි ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකකින් එන්න.